ඔබ කොහෙද බා යන්නේ? හුඟ කාලෙකින් මම ඔබ දැක්කේ. ඔව්නේ මචං මම මේ ගෙදරට බඩු ටිකක් ගෙනියන්න ආවා බං. ඒක නෙමෙයි ඔබ ගොඩක් කාලෙකින් සෙල්ලම් කරන්නත් ආවේ නෑනේ බං. උඹව දැක්කෙත් නෑ බං මං. මොන සෙල්ලම්ද බං? පොළවල් නිසා අපේ අම්මා මට ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ. ඔව් බං අපේ අනිත් අම්මත් මට වද දෙනවා ඕලෙල් වලට පාඩම් ගන්න කියලා. අනික අපේ අම්මගේ ඇස් පේන්නේ නැති නිසා මම ෂේපේ පයින්නවා බං සෙල්ලම් කරන්න. අඩෝ ඒ වුණාට එහෙම කරන එක හරි නෑ බං. මේ මිනිස්සුගේ ඇස් පේන්නෙත් නෑ. ඒක නෙමෙයි බං වරෙන්ක ඉඳගෙන කතා කරන්න යන්න. අඩෝ වන්න හිරුෂය එනවා. අඩෝ ඒක නෙමෙයි අද අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න වරින් ඈ. මං ගාව බැට් එකක් නම් තියෙනවා. හැබැයි බෝලයක් තමයි නැත්තේ බං. අනික අද මලියා සෙල්ලම් කරන්න එන්නෙත් නෑ කිව්වා බං. ඌ නෑදෑ ගෙදරට ගිහිල්ලා නැත්තම් ඔගේ බෝලේ හරි ඉල්ල ගන්න තිබ්බා. අයියෝ සෙල්ලම් කරේවත් නෑනේ බං හුව කාලේ. ෂේ. අනේ නෑ බං මල්ලාගේ බෝලයක් ඉඳන්කෝ හිරිස මල්ලිනකන් අහලා බලමු කි. අම්මට බොක්කේ. මොනවද උඹලා රකින්න දැන් ගංගවල නිකන් මේ ගේ පුත්තු වගේ. අම්මාට මෝ බලන්න බං. මේ ඒක නෙමෙයි. මේ උඹලගේ බෝලයක් නැද්ද බං? මං අවසර දෙන්නම් උඹට. මංගා බෝලයක් තිබ්බ බං. අපි අවතර සෙල්ලම් කරමු. මාත් උඟ කාලෙකින් සෙල්ලම් කරේ නෑ බං. උඹාවත් නම් කමක් නෑ බං. අර හිඟන්නවන එක එන්න බං මේ පැත්ත පළාත් සෙල්ලම් කරන්න හරිද? කවුද බං හිඟන්න? අර ලහිරුව බං. සිරාවට හිඟන්නම නම් එක්කන් එන්න එපා බං. ඔව් බං සිරාවට මේ. අනේ එහෙම කියන්නේ බා මං පවුනේ බං ඌත් අපි වගේ කොල්ලෙන්නේ බං. ආහා මේ අපි මුට කිව්වනේ දැන්. මූ බබෙක් නෙමෙයිනේ බං. මෙතනින් එහාට කියන්න දෙයක් නෑ. අපි හවසට සෙට් වෙමු. ආහා එහෙනම්. ඔව් ඔව්. මට සසෙන් සෙල්ලම් කරන්න යමුද? ගෙදරින් අවුලක් නෑනේ. නෑ බං මම මේ දවස් ටිකේ පාඩම් කරපු නිසා මට ගෙදරින් එන්න දුන්නා. මේ අර හිඟන්නව එක්කන එක නැති වෙන්නේ නේ බං. බලමුකෝ අපි උට කිව්වනේ. කෝ අර බලහම් බං කියද්දිත් අර හිඟන්නව එක්කන් එනවා. වරන් කියන්න මම උට හොඳට කියලා දෙන්න. බං ගෙදර තිබු බෝල් නැති වෙලා ගියාන්කෝ. අපි ඉස්සර ගෙදර අයියගෙන්වත් බෝල් ඉල්ලලා සෙල්ලම් කරලා ගිහින් දෙමුද බං? අපි බෝල් ඉල්ලන් එන්නම් ඈ. නෑ නෑ බෝලෝනේ නෑ. ඔව් අර සෙල්ලම් කරන්න ඕන නම් උඹට කියන දේ නෙමෙයි බං කරන්නේ. බලහන්කෝ. අනේ අයි බං මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? අනේ මොකක්ද ඊරුස ප්‍රශ්නේ? උඹට නෑනේ අනාතයෝ. ප්‍රශ්නේද? ප්‍රශ්නේ තමයි උඹ. අනේ අයි බං උඹලා මට එහෙම කියන්නේ මූත් අපි වගේ කොල්ලෙන්නේ. අනේ අයි බං මට උඹලා මෙහෙම කරන්නේ. මමත් ආසයි උඹලත් එක්ක සෙල්ලම් කරන්න. අනාතේ කියන්නද මේ මොනවා කියන්නද? අම්මයි තාත්තයිවත් ඉන්නවද උඹේ? මේ බලහන් ඇඳුමත් ඉරලා. අනේ අයියෝල මගේ අම්මයි තාත්තයි නෑ කියලා මාව ෆෝන් කරන්නේ. අනේ ශෂි මොනවද මේ කියන්නේ? උඹේ අම්මයි තාත්තයි ඉන්නා කියලා මුගේ අම්මයි තාත්තයි නෑ කියලා මුව ෆෝන් කරන එක හරියද? ඒක අවුලක් නෑ බං. මට ලැබීමට වඩා නොලැබීම උදේට ගුරු කරා. මම යන්නම්.